අපි දැන් කතා කරන්න ඕනේ Bonnie Blue ඒ කාන්තාවගේ පෙරගත වීම ගැන. ඔව් සර්. එහෙනම් සර් අපිට මොකද්ද වාට කියන්න තියෙන්නේ Bonnie Blue හිර වෙලා තියෙන එක ගැන? දැන් ඇත්තම කිව්වොත් මම කෙටියෙන්ම කිව්වොත් ඒක හරිම අසාධාරණයි. මොකද මම හිතනවා Bonnie Blue සමාජයට හොඳ ආදර්ශයක් කියලා, විශේෂයෙන්ම කාන්තාවන් සහ සමාජයට ලොකු සේවයක් මම හිතනවා ඊට පස්සේ ඉන්නේ දේ Bonnie Blue ඔව් සර් අර වේසිලා ඇරෙස්ට් කරානේ ආව. ඒක ගැන සර් වා ඒ ආවලා තියෙනවා Bonnie Blue එකේ ඉන්නේ ඒ ලයින් එකේ මට මතකයි සර් ඉන්නවා. හරි මම වුණානේ ෂිට් විතර රෙස්ට් වෙච්ච එක අසාධාරණයි මාත සර්. අපි මොකක් හරි ප්ලෑන් එකක් හදමුද එයාව එළියට ගන්න? දැන් අපි කල්පනා කරේ ඉස්සෙ දැන් Bonnie Blue ඉන්නේ පාලි මේක මොකද Bonnie කරන්න ඕනේ ලංකාවේ තියෙන ගුවන් යානා ඔක්කොම අපේ මේ ලංකාවේ අයගෙන් පුරවල බාලි වල ලෑන්ඩ් කරලා ඊට පස්සේ අපි ඔක්කොම ලයින් අප් එකක් හදන්න. වට වෙන ආකාරයට මෙහෙම නිකන් රවුමට එහෙම කරලා ඩයි 2යි 3යි කියලා අපි දුවනවා. අර ගෝට බෝම් නෙමෙයි අපි කරන්නේ bring Bonnie Blue come home. Oh Bonnie Blue ගෙදර එන්න. Then we like keep her in Sri Lanka, yes? අපි ආව ගෙදර එහෙම තියාගන්නවා නේද? අපි ශ්‍රී ලංකාවේ අපි අරන් ගිහින් යාම තියාගන්න. ශ්‍රී ලංකාවේ රෙසිඩන්සි එකක් දීලා. ඔව් ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය. ඊට පස්සේ අපි යාට ඕනනම් අපේ පාර්ලිමේන්තු එකේ උන්නාරි මේ වගේ එකක් අපිට පුළුවන් නේද? ඔව්. agree. ඔව් මම කැමතියි. සර් අහලා තියෙනවද එක මේ සින්දු හදන කෙනෙක් SD කිඩ් කියලා? SD okay. සයිට තේරුණාද? අර okay. මට තේරුන්නේ නැහැ. මට චුට්ටක් එක්ස්ප්ලেইন කරලා දෙන්න. දැන් සර් ඒ SD කිඩ් එකේ සර් දැන් අර මේ අපි දෙකක් දෙකට කියන්නේ අර ඒ තාලේ සර් අර ඒ බීට් එක සර්. ඔව් සර්. දැන් ඒකේ සර් අර එහෙම මැදින් යනවා. okay. ඊට පස්සේ අර උදායි okay. අන්න හිනානවට. අම්මට සිරි. ඒක තමයි මම කතා කරන්නේ. අපි මොකක් හරි මේ රිචුවල් එකක් කරන්න ඕනද Bonnie Blue එළියට ගන්න එහෙම? ඔව් දැන් අපිට පුළුවන් අපිට ඔබ්වියස් දේවල් ගොඩක් තියෙනවා කරන්න පුළුවන්. නමුත් ඒවා කරන්න හොඳ නෑ. මොකද අපිට සර් මේ හරාම්ද සර්? ඔව් සර් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි තක්කොන්. හරාම් නෝ හරාම්. මට දන්නේ වැඩි. හැබැයි ඔරලොන්ස මම මේ Bonnie Blue ට සර් අමුතු රූමර්ස් ඇවිල්ලා තියෙනවා සර්. කට්ටිය කියනවා Bonnie Blue පිටසක් කළේ කියලා මේ ලෝකෙට ඇවිල්ලා මේ මිනිසුන්ගේ DNA ලබාගෙන එහෙම එකක් කියලා තියෙනවා. සර් මොකක්ද හිතෙන්නේ? මට හිතෙනවා ඒක ඇත්ත කියලා. ඒක මට හිතෙනවා ඒක ඇත්ත වුණත් යාට යනක worth it කියලා සර්. එහෙම හිතන්නේ නැද්ද? ඔව් මම හිතනවා දැන් පිටසක් කළ ජීවි ඉන්නවා නම් අපි ඒකත් එක්ක හොඳ මේකක් තියාගන්න සම්බන්ධතාවය. ඊට අපිට ඩීල් වෙන්න පුළුවන්. ඒක තමයි අපිට තව ඇක්සස් එහෙම හම්බෙන්න පුළුවන් වෙන ප්ලැනට් වලට. අනිවා අලුත් මේ කවුද අන්නේ සර් Bonnie Blue වගේ තව ඇති යාර දැලිලි කියලා ඉන්නවා. ඔව් ඉතාමත් ශක්තිමත් ඉතාමත් ධෛර්යවත් කාන්තාවක්. ඔව් මම හිතනවා ඉතාමත් හොඳ පපුවක් තියෙන හොඳ හදවතක් තියෙන free Bonnie Blue හැමෝම ටැග් කරන්න hashtag comment section එකේ දාන්න hashtag free Bonnie Blue කියලා. එහෙනම් අපි අද වීඩියෝ එක අවසන් කරනවා. මොන පුත් කියන්න දිනවද? අපි ඊළඟ පොඩ්කාස්ට් එක අපි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අම්මට ආදරේ නම් තාත්තට ආදරේ නම් ලයික් කමෙන්ට් කරන්න. ලයික් කරන්න. තරුණ කොල්ල ඇන්ඩ්‍රියට ආදර්ශයට ගන්න ඕනේ. ඇයි?
ඇන්ඩ්‍රියුට ඒට රෙස්ට් කරා. මොකද්ද ඇත්ත? මට වරදුනා. ඇත්තම කිව්වොත් මම හිතනවා ඇඩ්වර්ටයිස් කියන්නේ තරුණ පොල්ලන්ට ආදර්ශයක් සහ පොනි බ්ලූ කියන්නේ තරුණ කාන්තාවට ආදර්ශයක්. ඒක නිසා ඔව් ඒක ගයිනි මාත් නේ. ඕකේ. තේරුණාද? SD kit එකද ඕකේ ඔව්.